පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි. අපේ ජීවිතයේ අවසාන කාලෙ වෙනකොට අපිට තියෙන එකම සැපය මොකද්ද? කරගත්ත පින් ටික තමයි තියෙන ලොකුම සැපේ. ඉතින් දැනට ඒ ටික කරගත්තේ නැත්තම් මේ අතපය වාරු නැතුව ගියාට පස්සේද අපි පින් කරගන්නේ. එදාට අඬන්න හිතෙනවා අනේ මටත් මෙහෙම ජීවිතයක් තිබුණා. මටත් පින් කරන්න පුළුවන්කම තිබුණා. පින්නතුනේ ඔක බලපාන්නේ පිළිකාව හැදිලා වකුගඩුව දිය වෙලා කොඳු වැට ඇද වෙලා උකුල් ඇට දිරලා එක්තැන් වෙලා ඉන්න කාලේ ළමයි බොහොම හොඳට සලකලා කවලා පොවලා ඇඳේ තියලා ඔක්කොම කරලා බෙහෙත් ටිකක් දීලා රූපවාහිනිය නැත්තම් රේඩියෝ එකත් ලං කරලා දීලා ගෙදර වැඩ ටික කරගන්නකම් අම්මා තාත්තා බණ අහන්න කියලා එළියට බහිනවා. ඉතින් අර රූපවාහිනියෙන් රේඩියෝ එකෙන් යන ධර්ම දේශනාවල් වල කියන්නේ මනුස්ස ජීවිතයක වටිනාකම, බෞද්ධයෙක් වෙන්න ලැබිච්ච එකේ වටිනාකම, මේ කාලේ පින් කරගන්න තිබිච්ච අවස්ථාව, මිනිහෙක් තමන්ගේ ජීවිතේ කුසලයෙන් පුරවන්නේ කොහොමද? ජීවිතේ කුසලයෙන් පුරවපු අය මරණයත් එක්ක බොහොම සතුටින් මෙලොවින් සමුගත්ත හැටි. ඉතින් ඕවා අර දේශනා විකරනකොට මම ඒවා මුකුත් කරලා නැහැනේ පින්නතුනි. ලෝකෙට හංගගෙන කඳුළු බොන්න සිද්ධ වෙනවා. නැගිටලා ඇඳෙන් පැනලා දුවලා සිල් ගන්න හිතුණට, පින් කරන්න හිතුණට, නමුත් දැන් යා ගන්න පුළුවන් කමක් නැහැ. මං කියන්නේ එහෙම වෙන්න කලින් දැන් පටන් ගන්න කියලා. සතුටු වෙන්න පුළුවන් එතකොට. සතුට තියෙනවද අපේ අය ළඟ? අපි ළඟ සතුට නැත්තේ අපි සතුට හොයන්නේ අනුන්ගෙන් හින්දා. නිකන් හිතලා බලන්න සතුට හොයන්නේ අනුන්ගෙන් නෙමෙයිද කියලා. දරුවෝ දිහා බලලා සතුටු වෙන්න බලාගෙන ඉන්නවා. ස්වාමියා දිහා බලලා සතුටු වෙන්න බලාගෙන ඉන්නවා. බිරිඳ දිහා බලලා සතුටු වෙන්න බලාගෙන ඉන්නවා. යාළුවෝ දිහා, නෑදෑයෝ දිහා, සහෝදරයෝ දිහා බලාගෙන සතුටු වෙන්න බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මගෙන් සතුටු වෙන්න බලාගෙන ඉන්නවා, මං ඒගොල්ලන්ගෙන් සතුටු වෙන්න බලාගෙන ඉන්නවා. අනුන්ගෙන් සතුටු වෙන්න බලාගෙන හිටියා මිසක් ටිකක් හිතලා බලන්නකො තමන්ගෙන් සතුටු වෙන්න අදහසක් තියනවද කියලා. එහෙම එකක් තියනවද? අන්නේ අනුන්ගෙන් සතුටු වෙන්න හිටපු හින්දා තමයි හැම වෙලාවෙම කනස්සල්ලෙන් ඉන්නේ. තමන් තුලින් ඉපදිච්ච සතුටක් තමන් තුල තියෙන්න ඕනේ. මරණ මංචකයට වටින්නේ ඒක. නමුත් හිතලා බලන්න තමන් සතුටු වෙන්න ඉන්නේ අනුන්ගෙන් නෙමෙයිද කියලා. නෑ, තමන් තුලින් උපදින සතුටක් උපදවන්න. ඒකයි හරි වටින්නේ. මගෙත් කියනකොට මගේ කල්යාණ මිත්‍රයෝ මේ කාරණාව කතා කර කර ආවා. අපි මේ සතුට හොයන්නේ අනුන්ගෙන් හැම වෙලාවෙම. සතුට අපි තුලින් අත්දකින්න දෙපයි කියලා. ඒ කාරණාව කොච්චර සත්‍යද කියලා තනියම කල්පනා කරලා බලන්න. අපිට දුක ඇති වෙලා තියෙන්නේ ඇයි කියලා හිතලා බලන්න මේ අනුන් දිහා බලාගෙන ඉඳලා. පින්නතනේ භාග්‍යතුන් වහන්සේ ගාමිණීගෙන් පළවෙනි ප්‍රශ්නේ අහුවනේ. ගාමිණී, යම් කෙනෙක් කළු ගලක් වතුරට දාලා ස්තෝත්‍ර කියලා කළු ගලට අඬ ගැහුවට කළු ගල ගොඩ එන්නේ නැහැ. එහෙනම් දස කුසල කර්මපතයන් හි නිරත වෙමින් මේ ලෝකේ ජීවත් වෙච්ච අය, සිතින් කයින් වචනයෙන් වැරදි කරපු අය මරණින් මත්තේ සුගතියට යන්නේ නැහැ. ඒගොල්ලෝ යටටම තමයි යදින්නේ. දෙවෙනි ප්‍රශ්නේ, ගාමිණී තෙල් කල ගෙඩියක් වතුර යටට ගෙනහිල්ලා බින්දිනවා. බින්දලා වතුර වල වටේට ස්තෝත්‍ර කියා දාස් ගානක් එකතු වෙලා කියනවා අනේ තල තෙල්, අනේ ගිතෙල් යට යන්න කියලා කියනවා. ගාමිණී තෙල් යට යනවද කියලා ඇහුවා. මොකද්ද පින්නතුනේ අපිටත් තියෙන උත්තරේ? තෙල් යට යන්නේ නැන්නේ. කලගෙඩියේ කටු ටික නම් වතුර වලේ යටට යයි. තෙල් ටික උඩට එනවා 1000ක් නෙමෙයි ලක්ෂයක් යට යන්න කිව්වත් තෙල් යට යන්නේ නෑ. මේ ලෝකේ ජීවත් වෙන කාලේ යම් කෙනෙක් කුසල් දහම් රැස් කරගෙන කුසලයෙන් පෝෂණයටපත් වෙලා ඉන්නවා නම්, දස අකුසල කර්මපතෙන් වැළකීලා නම් කාටවත් පුළුවන් ද හදිහුනියම් කරලා ඔහු නිරේට යවන්න? බෑ පින්නතුනි. අන්න එහෙම පුද්ගලයා මරුණ දවසට ඔහුගේ කටු ටික මහ පොළොවේ යට යනවා. නමුත් ඔහුගේ ඊළඟ භවයේ සුගතියට යනවා. නිවන දක්වා යනවා.
අන් ඒක නිසා හැම වෙලාවෙම දස අකුසලයට පිටුපාලා දස කුසල ධර්මයන් සම්පූර්ණ කරන්න. එක දිගට නිරයට විරුද්ධව වැඩ කරන්න. නිරයට පිටුපාලා නිවන දිහාට දුවලා යන්න උත්සාහ කරන්න. සතර අපාය හරි භයානකයි. ඒ සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරමින් තමන් ප්‍රාර්ථනීය ආකාරයෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.